Hello friends, මේක තමයි මම දාන පළවෙනි වීඩියෝ එක. මේ ගේම් එකේ නම තමයි Payback 2. මේ ගේම් එක MB 28ක් වෙනවා. ඒ වගේම තමයි offline ගේම් එකක් මේක. අපි එහෙනම් ගේම් එක ගහලා බලමු. හරි friends, එහෙනම් අපි මේ ගේම් එකේ කාර් එකක් මොකක් හරි පැදලා බලමු. Friends, මේ ගේම් එකේ Lamborghini එක තමයි අපි එක පැදලා බලමු. ඒක තමයි මේ ගේම් එකේ තියෙන වේගෙන් යන කාර් එක. ඒක ගන්න පොඩ්ඩක් අමාරුයි. This is my car now. හරි friends, අපි ඒක පැදලා බලමු. මේ වේගෙන් යන එක. හරි friends, ඉතින් මේ ගේම් එකේ තියෙනවා වෑන් එකක්. ඒ වෑන් එකෙන් තා පොඩි කාර් එකක් ගිහිල්ලා ඒ කාර් එක පිටේ යන්නේ. දැන් මේ වාහනේ පිටවන්න වගේ හදන්නේ. ඉතින් මම බැස්සා. අපි මේ දිග කාර් එක පැදලා බලමු කොහොමද කියලා. මේ ගේම් එකේ කාර් අල්ලගන්න එක එන අමාරු වැඩක්. I'll take it. මේ ගේම් එකේ තියෙන මගේ ආසම් වෙහිකල් එක තමයි අර වෑන් එක. ඒ වගේම තමයි මේ ගේම් එකේ වතුරට වැට්ටොත් අපි මැරෙනවා. එතකොට හිටපු තැනින්මයි මතුවෙන්නේ. අර කලින් පටන් ගත්ත ගේම් එක අන්න එතනින්මයි. අපිව පොලිසියෙන් ඇල්ලුවාමත් එතනින්ම තමයි මතුවෙන්නේ. පොලිසිය අපිව අල්ලන්න පස්සෙන් එනවා නම් මැප් එකේ රතුයි නිලුයි ලයිට් එකක් පත්තු වෙනවා. මේ ගේම් එක සිමියුලේටර් ගේම් එකක් වගේම ඕන දෙයක් කරන්න හැකි මිෂන් තියෙනවා. අපි මිෂන් උත් ගහලා බලමු තා ටිකකින්. friends, අර වෑන් වර්ගේ ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ නැහැ. ඒක හම්බ වෙන්නේ ගොඩක් වෙලා ප්ලේ කරාට පස්සේ තමයි ගේම් එක. ඒ වෑන් එක හම්බුනොත් අපි අනිවාර්යෙන් පැදලා බලමු. හරි friends, අපි මේ වාහනේ වෙන වාහනයක් පැදලා බලමු. මේ වාහනේ දැන් පැදලා වැඩි. හරි friends, අපි අනිත් වාහනේ පැදලා බලමු. I need your car. ඒ වගේම තමයි friends, මේ ගේම් එකේ මිෂන් වල කාර් රේස් වෙඩි තියෙන ඒවා වගේම ගොඩක් තියෙනවා. ඔයගොල්ලොත් අරගෙන බලන්න සුපිරිම ගේම් එකක්. හරි friends, අර වෑන් වර්ගේ නෑ වගේ මම මිෂන් එකක් ගහන්න යනවා දැන්. හරි friends, අපි දැන් මිෂන් එකක් ගහමු. හරි friends, මේක ඇවිල්ලා කාර් ගේම් එකක්. කාර් ගේම් එකක් කියන්නේ කාර් මිෂන් එක තියෙන්නේ. මේකෙන් දියන්න තියෙන කොහොම හරි. අපි කොහොම හරි පළවෙනිය වෙන්න බලමු. මේ මිෂන් එක ටිකක් අමාරුයි. මේ වාහන හැමතැනම හැප්පෙනවා. ඒක තමයි අමාරුම වැඩේ කරන්න. friends, අපි කොහොම හරි මේකේ ෆස්ට් වෙමු.
මේ මිෂන් හරි අමාරුයි. මේ ගේම් එකට තියෙන ඔක්කොම මිෂන් වගේ අමාරුයි. වැඩියෙන්ම අමාරු වෙඩි තියෙන මිෂන්. අපි කොහොම හරි හැබැයි මේක ගහලා බලමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉස්සරහා තියෙන ගිනුම් කණුව. ෆ්‍රෙන්ඩ්ස් අපි පළවෙනියා. අපි දැන් වෙන ගේම් එකක් මිෂන් එකක් ගහලා බලමු. සෝරි ෆ්‍රෙන්ඩ්ස් මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා මගේ වචන පැටලෙවෙනවා. ගණන් ගන්න නැතුව වීඩියෝ එක දිගටම බලන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි වෙඩි තියෙන මිෂන් එකක් බලමු. මේකේ අපිට තියෙන්නේ නිල් පාට කට්ටිය අපේ ටීම් එකේ කට්ටිය. රතු පාට කට්ටියව අපිට මරන්න තියෙන්නේ. හරි අපි එක්කෙනෙක්ව මැරුවා. ගොඩක් ඉන්නවා අපිට මරන්න. මැප් එකේ පෙන්නනවා අපි රතු පාට කට්ටිය නිල් පාට කට්ටිය වෙන් කළා. අපිට ගිහින් හොයාගෙන ගිහින් මරන්න තියෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි කොහොම හරි මේක දිනමු. මේ කට්ටිය වාහන වල නැගලා මාත් ඉන්න වාහනයක නැග්ගා. මං කලින් කිව්වා වගේ මේ වෙඩි තියෙන මිෂන් හරි අමාරුයි. කොහොම හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ගහමු. මේ රතු පාට උනහම අපේ හෙල්ත් අඩු වෙනවා. ඒක තමයි රතු පාට කරලා පෙන්නන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මෙන්න රතු පාට එක්කෙනෙක් වාහනයකට නැග්ගා. ෆ්‍රෙන්ඩ්ස් අපි මැරුවා. ඒත් කවන්නේ අපි කොහොම හරි මේක දිනමු. මෙන්න තා රතු පාට එක්කෙනෙක්. එයත් අපිව මැරුවා. මේ ගේම් එක හරි අමාරුයි. ෆ්‍රෙන්ඩ්ස් මේ අපේ මිෂන් එක කට් වුණා. මොකද්ද කරන්නේ දැන්? අපි වෙන මිෂන් එකක් ගහලා බලමු. හරි ෆ්‍රෙන්ඩ්ස් මේකේ තියෙන්නේ බවුසර් රේස් එකක්. ඒකත් කොහොම හරි ගහලා බලමු අපි. මේක නම් දිගන්න බැරි වෙයි. අමාරුයි. දැක්ක නේද ෆ්‍රෙන්ඩ්ස් ඒක යන්න දෙන්නේ නැහැ. එක ගොඩේ පැරෙනවා. මේ ගහන්න නම් අමාරුයි ෆ්‍රෙන්ඩ්ස්. අපි කොහොම හරි මේකෙන් ෆස්ට් වෙන්න බලමු. හැබැයි ලාස්ට් වෙයි කියලා තමයි තියෙන එකම බය. හරි ෆ්‍රෙන්ඩ්ස් මේක බ්‍රවුසර් එකෙන් ගහන්න හරි අමාරුයි. අපි බලමු මේක කීවෙනි වගේ වෙන්න හැකිද කියලා. ඒක හරි අමාරු මිෂන් එකක්. කොහොම හරි මේකේ ෆස්ට් වෙන්න බලමු අපි. සෙකන්ඩ් උනා අපි. ෆස්ට් වෙන්න හැත්තේ. ආයි තර්ඩ් උනා මං. මේක කොහොම හරි දිනන්න ඕන. ෆ්‍රෙන්ඩ්ස් මේක හරි අමාරුයි. බවුසර් හින්දා ගන්නත් එන අමාරුයි. මේක නම් මං හිතන්නේ ෆස්ට් වෙයි කියලා. කමන්නේ ෆ්‍රෙන්ඩ්ස් කොහොම හරි ගහමු. දිනන්න ඕනේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ගැහුවා නම් ඇතිනේ.
ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එකෙන් පස්සේ මම අදට යනවා. තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. හරි ෆ්‍රෙන්ඩ්ස් මේකෙන් මම එක වුණා කොහොම හරි. එහෙනම් මම අදට යනවා. subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න. අලුත් ගේම් ටිකකුත් මම ඕගොල්ලන්ට දාන්නම්. අදට goodbye.